ගොඩක් ආදරයෙන් පිළිගන්න ඔයගලන්ව මිනුස් ක්‍රියේෂන් YouTube channel එකට. ඉතින් අද ගොඩාක් දෙනෙක් ඉල්ලපු මෙන්න මේ කුර්තා টොප් එක මෙන්න මේ පප් ප්‍රදේශයට මේ විදිහට බෝඩර් එක අල්ලලා කොහොමද මහගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් ඒක මතක් කරනවා අපේ WhatsApp group එක තියෙනවා. ඉතින් ඒක link එකත් මම පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඒකට join වෙන්න. එතකොට අපේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් අපිට ඒ group එක හරහා. ඉතින් ඒකත් මතක් කරන ගමන් එහෙනම් අපි බලමු මෙන්න මේ දේ ලස්සන බෝඩර් එක අපේ උඩ කොටසට එන්න කොහොමද ඒ වගේම පහළ කොටසටත් බෝඩර් එක තියෙනවා. ඉතින් ඒ විදිහට කොහොමද අපි මේ කුරුතා টොප් එක ලස්සනටම මහගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ කුරුතක මහගන්න මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අද මම මෙතනදී කොලයක් එතකොට අඩි රෝල් සහ චෝක් පෙන්සිල් එකක් ටේප් එක කතුර වගේම මෙතන ෆැබ්‍රික් එක මම අරගෙන තියෙන්නේ gold bordered ෆැබ්‍රික් එක. ඉතින් මේකේ රේයොන් වලින් තමයි එන්නේ. මම මෙතන මීටර් 2ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සඳහා අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ඇඟේ සයිස් එකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මුලින්ම කොලේ ඇඳගෙන පෙන්නන්නම්. මොකද අද මම අරන් තියෙන සුදු පාට රෙද්දක් නිසා මම වැඩි ඒකේ පෙන්සිල් එකෙන් අඳින්නේ නැහැ. ඉතින් මේ විදිහට කොලේ උඩින්ම මම මගේ උරහිස ලකුණු කරගන්නවා මුලින්ම. ඊට පස්සේ මේ විදිහට උරහිස ලකුණු කරගත්ත ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා මේ විදිහට පහළට ලකුණු කරගන්නවා. ඒ වගේම අපේ ඉන දක්වා අඟල් 15ක් ගන්නවද මම කුර්තා টොප් එකේ ටිකක් පහළට. ඉතින් මේ ප්‍රමාණයත් මම මේ විදිහට ලකුණු කරගන්නවා. මට සම්පූර්ණයෙන්ම මේකේ උස අඟල් 43ක් අවශ්‍ය වෙනවා. මෙතන 30යි තියෙන්නේ. මට තව 13ක් අවශ්‍ය නිසා මම මේ විදිහට කොලේ ලකුණු කරගන්නවා. ලකුණු කරගත්ත අවශ්‍ය උස තවත් වැඩි කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට හරස් රේඛා ඇඳ ගන්නවා අපේ උස බිමේ ලකුණු කරපු තැනින්. ඔයගොල්ලෝ තවත් කොළ කොටසක් එකතු කරගන්න අවශ්‍ය උසට. ඉතින් මෙතනත් අපි අඟල් 7 මේ අපේ පපු රේඛාව. ඉතින් එතනත් අඟල් 7 ලකුණු කරලා ඔයගොල්ලන්ගේ පපුව වටමින්ම 4ට බෙදලා එන ප්‍රමාණය ඒ රේඛාවේ ලකුණු කරගන්න. ඒ වගේම ඉන වටමින්ම 4ට බෙදලා එන ප්‍රමාණයත් මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් මම මගේ මිමි දෙකම ලකුණු කරගත්ත මේ ආකාරයට. මැහුම් වාසි මම අද වෙනම තමයි එකතු කරන්නේ. මේක සඳහා ඉතින් ඔයගලන්ට මැහුම් වාසි අඟලක් තියාගෙන උනත් එකපාරම මේක මහ ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අත්කට හැඩය ඇඳ ගන්නවා. ඉතින් මම අද මෙතන කර්ව් රූල් එකක් පාවිච්චි කරනවා. ඔයගලන්ට අතේ හුරුවට උනත් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පපුව සහ ඉන යා කර ගන්නවා. මෙන්න මේ වගේ හැඩයක් තමයි මගේ මිමි අනුව තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට තනි කෙලින් ගන්නත් නැත්නම් ඔයගලන්ට තවත් චුට්ටක් ප්‍රසාරණය වෙන්න ඔයගලන්ට දික් කරගන්න පුළුවන්. මම නම් තනි කෙලින් තමයි මේ විදිහට යට වාටිය දක්වාම පළල ගන්නෙ. දැන් මගේ කර පල්ල මම අඟල් 3ක් ලකුණු කරගන්නවා. ඒ වගේම කර ගැඹුර අඟල් 2ක් ලකුණු කරගන්නවා. අපේ පිටුපස කරේ තමයි මේ විදිහට අඟල් 2ක් ලකුණු කරගන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කර හැඩය ඇඳ ගන්නවා. දැන් අපිට ඉදිරිපස කර හැඩය ඇඳ ගන්න මම මේ විදිහට මුලින්ම අපේ කර පළල ලකුණු කරගන්නවා. අද ඉදිරිපසට තවත් මෝස්තරයක් එන නිසා මේ විදිහට මම කර ගැඹුර අඟල් 6ක් විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ඒ කර හැඩයත් බ්‍රවුන් කර හැඩයක් තමයි අඳගන්නේ. ඉතින් ඔයගලන්ට කැමති කර හැඩයක් යොදා ගන්න පුළුවන් කුර්තා টොප් එකකට ගැලපෙන ආකාරයට. ඒ ආකාරයට කර හැඩය ඇඳගෙන මම මේ විදිහට උරහිසින් අඟල් භාගයක් පහත් කරගන්නවා. අත් කට පැත්තෙන් තමයි අඟල් භාගය පහත් කරන්නේ. ඉතින් මේ විදිහට උරහිස හැඩයත් ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන හැඩය ඇඳ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ පපුව අවසානයේ දක්වා උස ගන්නවා අඟල් 13ක් විදිහට. ඉතින් ඒ 13 මම මේ විදිහට හරහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මගේ නම් කර්ව් රූල් එක ආධාරයෙන් තමයි මම මෙතන උරහිස මෙම 4ක් තියෙනවා. ඒක දෙකට බෙදලා එන ප්‍රමාණයෙන් තමයි මෙන්න මේ විදිහට හැඩ කරන්න ගන්නෙ. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රමාණය දෙකට බෙදලා මේ විදිහට කැමති උසකට මේ හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේදී ඔයගලන්ට වොයිස් කරද්දී පොඩි බබාගේ සද්ද ඇහෙනවා. මම හිතන වෙනකොට ඔයගලන්ට මම කියලා දෙන එක ගොඩාක් පැහැදිලි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි ඒ හැඩය ඇඳගන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කොලේ කපාගත්ත බ්ලොක් එක ඇඳගත්ත බ්ලොක් එක කපා ගන්නවා. වටේට ඉතින් මම මේක මැහුම් වාසි දීලා නැහැ. ඔයගලන්ට රෙදි කපාගදී තමයි මැහුම් වාසි තියන්නේ. ඔයගලන්ට අවශ්‍ය නම් මෙතනදී උනම් මැහුම් වාසි තියලාම කපා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට අපේ රෙදි කොටස නවාගෙන තියෙනවා. ඊට පස්සේ දැම්මට තමයි බ්ලොක් එක තියන්න ඕනේ. ඒ වගේම දැම්මට තව අඟල් 13ක් මෙතන තියන්න අවශ්‍ය වෙනවනේ මැහුම් වාසි. දැන් ඒකට ඔයගලන්ට මැහුම් වාසිත් එකතු කරන්න අඟලක්, ඒ කියන්නේ අඟල් 14ක් ඔක්කොම මේ විදිහට තියලා
පහළ ඉඳන් ලකුණු කරගන්න ඕනේ. ඒ ලකුණු කරගත්ත තැන ඉඳන් උඩට තමයි මම බ්ලොක් එක තියාගන්නේ. ඉතින් ඔය බ්ලොක් එකටම කොලයක් තව සම්බන්ධ කරගෙන සම්පූර්ණ දිග ගත්තා නම් මේ විදිහට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයට බ්ලොක් එකේ තියලා ඒ වටේ මින්ම ලකුණු කරගන්නවා. එතකොට මට කපා ගන්න ලේසි. මොකද මැහුම් වාසිත් දැන් මේකට එකතු කරන්න ඕන නිසා මම මේකෙදි පින්ස් මොකද ගහන්න යන්නේ නැහැද? මොකද මේ රේයොන් ෆැබ්‍රික් එකක් නිසා මේක පින්ස් ගහලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ විදිහට වටේටම හැඩය ඇඳගෙන කපා ගන්නවා. දැන් මේ විදිහට ඉදිරිපස පිටපස පළු දෙකම එකට තමයි තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට මම සයිඩ් එකෙන් මැහුම් වාසි තියලා තමයි කපන්නේ. ඉතින් අඟලක් විතර මැහුම් වාසි තියලා කපන්න. යටින් මෙන්න මේ විදිහට අඟල් භාගයක් විතර හැඩ කර ගන්න අවශ්‍ය වෙනවා. ඔය තියෙන දැන් අපි කපාගත්ත පළු ඊට පස්සේ මම මෙතනින් එක පළුවක් අයින් කර ගන්නවා පිටපස පළුවට. පිටපස පළුවේ කර හැඩය කපාගත්ත එක. ඊළඟට දැන් මේ තව පළුවක් තියාගෙන තියෙන්නේ ඉදිරිපස පළුවට. ඉතින් ඉදිරිපස පළුවට කපා ගන්න කොටසේ බ්ලොක් එක අරගෙන මුලින්ම මම මෙන්න මේ විදිහට අපි කර හැඩයක් පහලින් තවත් හැඩයක් ඇඳලා අන්න ඒ හැඩේ මේ විදිහට කපලා ඉවත් කර ගන්නවා. ඒ කොටස මේ රෙද්ද කැපිලා යන නිසා මොකද ඒක බෝඩර් මැටීරියල් එකෙන් ඕගලන්ට කරගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට තියලා මම ඒ කොටස මුලින්ම ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන ඕගොල්ලෝ මේ ඉර දිගේ කපන්න එපා. මොකද මැහුම් වාසි අවශ්‍ය වෙනවා. මේ ඉර දිගේ කැපුවොත් ඕගලන්ට ඇඳුම වරදිනවා. ඉතින් ඒක නිසා මේ ඉර දිගේ කපන්න නැතුව ඒ ඉරෙන් උඩට අඟල් භාගයක් තියලා මෙන්න මේ විදිහට ඒ හැඩයම අපිට කපා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඒ කොටස කපා ගන්නෙ. දැන් අපි බලමු කොහොමද ඉතිරි කොටස කපා ගන්න කියලා. මේ අපේ ඉදිරිපස පළුවේ කොටස. ඉතින් දැන් මම මේ විදිහට ඉතුරු බෝඩඩ් මැටීරියල් එකේ කෑල්ල අරගෙන මේ විදිහ පොඩි ප්‍රමාණයක් මට ඉතුරු වෙලා තියෙනවා. ගාන්ටම් වගේ තියෙනවා මට ඒ ප්‍රමාණය. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ කොටස හතරට නවා ගන්නවා. ඉතින් මේ විදිහට මට ඉඩ ඉතුරු වෙන නිසා මම ඒකෙම තමයි කොටස් දෙකක්ම කපා ගන්නෙ. ඔයගලන්ට නැත්නම් හොඳ පිටට එන කොටස විතරක් ඔතනින් කපාගෙන අනිත් කොටස තවත් රෙදි කැලකින් කපා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නැම්මට තමයි මේ කොටස තියාගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේකෙන් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා නැම්මට තිබ්බ. මොකද මම අද මේ කොටසින්ම තමයි අපේ මේ කොටස ලයිනින් කරගන්නේ. හරි ඊට පස්සේ මම මේ විදිහට බ්ලොක් එකේ කර හැඩයත් කපා ගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති. මොකද ඉදිරිපස කර අපි ගැඹුරු කරන්නේ පිටපස කරට වඩා. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැම්මට තියලා ඉවරලා මම ඒ කොටසත් මේ විදිහට රෙද්ද ඇඳ ගන්නවා. මොකද මැහුම් වාසි අපිට මේ කොටසටත් තියන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මම කර කොටසේ මැහුම් වාසි තිබ්බේ නැහැ පිටපස පළවටත්. ඒක නිසා ওই විදිහට උර හිසට වෙනම තිබ්බ නිසා මේ විදිහට කපා ගන්නවා. දැන් මෙන්න මේ අපි හැඩයක් කපා ගන්නන්නේ හැඩයට තමයි අඟල් භාගයේ මැහුම් වාසිය තියෙන. එතකොට අපි මෙන්න මෙතන තියාගෙන අඟල් භාගයේ මැහුම් වාසිය සහ ඉස්සෙල්ලා ඉදිරිපස් පළුව කපදි තියාගත්ත මැහුම් වාසිය තමයි මැහිලා යන්නේ. එතකොට ඇඳුම ගානට තියෙනවා. අපි මේ විදිහට මැහුම් වාසිය තිබ්බේ නැත්නම් අපිට ඇඳුම වරදින්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඒ කොටස් ටික තියෙන්නේ. දැන් අපි බලමු අපේ අත කොටස කොහොමද කපා ගන්න කියලා. ඉතින් මේ විදිහට මම රෙදි කොටසක් අරගෙන හතරට නවා ගන්නවා. හතරට නවාගෙන ඉවරලා උඩින් ඇදිවත් වෙන රේඛාවක් මේ විදිහට ඇඳ ගන්නවා රෙදි කොටසේ. ඊට පස්සේ ඒ ඇඳගත්ත රේඛාවෙන් පහළට තමයි ඉතිරි දිගමින් ලකුණු කරන්නේ. ඉතින් හරහට මේ විදිහට අඟල් 7ක් වගේ උරහිස මිම්ම සහ පහළට ඒ උරහිස මිම්ම බෙදීම දෙක එන ප්‍රමාණය ලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කොටස් 4කට ඒ ප්‍රමාණය බෙදා ගන්න ඕනේ. පළවෙනි කොටසෙන් අඟල් භාගයක් ඇතුළටත් මේකෙන් අඟල් භාගයක් යටටත් මේ විදිහට කරලා අපේ අත් හැඩය ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට අපේ බ්ලොක් එක අරගෙන අපේ අත් කට මැන ගන්නවා. ඉතින් මෙතන තියෙන ප්‍රමාණයට තව අඟලක් මැහුම් වාසියට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ විදිහට ඊට පස්සේ අපි රෙද්ද ඇඳගත්තු ප්‍රමාණයත් මැන ගන්නවා. මට එතන තව අඟල් භාගයක් විතර මදි වෙන නිසා මම මේ විදිහට ඒ ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඊළඟට අතේ උස ලකුණු කර ගන්නවා. ඒකත් ඔයගලන්ට වාටි මෙහෙන්න අවශ්‍ය ප්‍රමාණයත් එක්ක එකතු කරගන්න. ඔයගලන්ට අවශ්‍ය උස සහ ඔයගලන් රෙදි තියෙන ප්‍රමාණය අනුව ඒවත් වෙනස් වෙනවා. ඉතින් අත අග වට ප්‍රමාණයට අඟලක් එකතු කරලා මම මේ විදිහට ඒ ප්‍රමාණයත් යා කර ගන්නවා. ඉතින් ওই විදිහට තමයි අපි අත කොටස නිර්මාණය කරන්නේ. මම අත කොටස කපද්දී අත් කට වට මැනගත්තට මට එතනට අඟලක්ම එකතු කරන්න අමතක වෙලා තියෙනවා. ඒක නිසා මට මහද්දි අඟල් භාගයක වගේ ප්‍රමාණයක් මදි වුණා. ඉතින් ඔයගොල්ලෝ මතක ඇතිව ඒක හරියට කපා ගන්න. දැන් අපි මේ කොටස් ටික කපාගෙන තියෙන්නේ. ඉතින් අපිට ඉදිරිපස පළුවේ කර කොටස ලයිනින් කරන නිසා ඒ ප්‍රමාණයත් කපාගෙන තියෙන්නේ. හැබැයි දැන් අපිට පිටුපස පළුවට ලයිනින් කොටස
කොටසක් අවශ්‍ය වෙනවා අපේ කරට. ඉතින් මම ඒකට මේ විදිහට ෆේසින් කොටසක් තමයි කපා ගන්නෙ. අපේ කර හැඩය මේ විදිහට මම කොලේ අරගෙන කපා ගන්නවා. ඔයගලන් රෙද්ද තියලා උනත් කපා ගන්න පුළුවන්. මේ විදිහට කර හැඩය ඇඳගෙන අඟල් දෙකක් අඟල් එකමාරක් පමණ ෆේසින් කොටසක් තමයි මම මේකට කපා ගන්න. ඉතින් ඉදිරිපස් පළුවට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. පිටුපස පළුවට මේ විදිහට කොටසක් අරගෙන අපි එහෙනම් බලමු කොහොමද මේ ඉක්මනටම ලේසියෙන්ම මහගන්නේ කියලා. මම දැන් මේ විදිහට මුලින්ම කර කොටස තමයි මහගන්න යන්නේ. ඉතින් මම මේක ඕලොක් කරගෙන තමයි තියන්නේ. ඔයගලන්ට ඕලොක්යක් නැති වුණොත් වාටියක් මහලා වුණත් ගන්න පුළුවන්. ඉතින් පිටුපස කර තමයි මුලින්ම මේ විදිහට මහන්නේ. ඉතින් අඟල් භාගයක්ම වෙන්න මහන්න එපා කර. අඟල් කාලක වගේ ප්‍රමාණයක් වෙන්න මෙන්න මේ විදිහට මහගන්න. ඊට පස්සේ මම ඒ කොටස අපි මහපු කොටසත් එක්කම මේ විදිහට කන පිට පැත්තට හරවලා කොනෙම ඒ කියන්නේ තවත් අඟල් කාලක වගේ ප්‍රමාණයකින් මෙන්න මේ විදිහට මැස්මක් දාගෙන යනවා. නැත්නම් මේක හරියම කරදරයි ඔයගලන්ට. ඇඳුම ඇඳත් මේක උඩ අතට එන්න බලනවා. ඒක නිසා මේ විදිහට කොනෙම මහගෙන යන්න. මේ වගේ ෆේසින් කොටස් ඔයගොල්ලෝ ඇඳුම් වලට අල්ලද්දි කර අයිනෙම මේ විදිහට මහගෙන යන්න. ඉතින් ඔය විදිහට තමයි පිටුපස කොටස මහගත්තේ. පිටුපස කොටසේ තව කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. ඔය අපිට කර හැඩය විතරයි මහගන්න තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද එහෙනම් ඉදිරිපස කොටස කරගන්නේ කියලා. ඊට පස්සේ මම මේ විදිහට ඉදිරිපස කොටස් දෙක හොඳ පිට තියෙන කන පෙට්ටිය මේ විදිහට මහගෙන යනවා. ඉතින් මම එතනදී ඔයගොල්ලෝ පිටපස බලුවේ අඟල් කාල නම් මේ මෙතනත් අඟල් කාලක් මහන්න අඟල් භාගය නම් මෙතනත් අඟල් භාගයක් මහගන්න. ඉතින් ওই විදිහට ඒ කොටස මහගෙන කට් මාක් දෙන්න. මොකද මේක ටිකක් පළල් කර හැඩයක් නිසා එතකොට හොඳට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි මහගත්ත දැන් අඟල් භාගයේ කොටස අන්න ඒ කොටස මේ විදිහට එක පළුවක් පැත්තට හරවලිවලා මහගෙන යන්න ඕනේ මේ විදිහට වටේටම. එතකොටත් කර ලස්සනට තියනවා නැත්නම් මෙතනින් චුට්ටක් උඩට ඉස්සෙලා වගේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ කොටස් මහලියුණා නම් දැන් මෙන්න මේ විදිහට අපේ කොටස් දෙක එක පිට එක තියලා වටේට මැස්මක් දාගන්න. එහෙම කරගන්නේ අපිට එතකොට ගොඩක් අල්ලන්න ලේසි නැත්නම් මෙහෙම තියලා උනත් මහන්න පුළුවන්. ඒක අමාරුයි ඇත්තටම පුරුදු කෙනෙක්ට උනත් එහෙම වෙන්න පුළුවන්. එතකොට රැලි හිටිනවා මේ කොටසේ. ඉතින් මේ විදිහට තියලා වටේට මහගන්න. මහගෙන ඔයගලන්ට ඇද මොන හරි තිබ්බොත් කපල ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට වටේට මහගත්තාම ඉතින් මේ විදිහට මහගෙන ඔයගොල්ලෝ කර කොටස අයන් කරගන්න. ඒක මතක් කරගන්න. එතකොට ලස්සනටම තියෙනවා මේ ඇඳුම. ඊට පස්සේ මේ විදිහට ඉදිරිපස පළුවේ අනෙක් කොටස ගන්න ඕනේ. අරගෙන ඒකේ හොඳ පිටට. දැන් අපි මේ කොටසේ දෙපැත්තෙම හොඳ පිට වුණාට අපි හොඳ පිට විදිහට ගන්නේ අර කර කොටසේදී මහපු නැති පැත්ත. ඒ කියන්නේ අපේ මැස්ම ගිය පැත්ත කන පිට විදිහට අරගෙන මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම වටේටම මේක රවුම් හැඩයක් නිසා එකපාරම මහගෙන යන්න බෑ. හිමින් ගානට තියලා මහගෙන යන්න. මොකද පුරුදු නැති කෙනෙක්ට මේක මහගන්න ගියාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට හිමින් මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මීට වඩා හිමින් ඔයගොල්ලෝ හදිස්සියක් නැතිව තමන්ගේ ඇඳුම ලස්සනට මහගන්න. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ බෝඩඩ් කොටස මෙන්න මේ පපු ප්‍රදේශයට අල්ලගන්නේ කොහොමද කියලා තමයි ගොඩක් අය කමෙන්ට්ස් වල දාලා තිබ්බා. ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේක හොඳ රැකියා අවස්ථාවක් වෙයි. මෙන්න මේ විදිහට කියලා. ඉතින් අපිට මේ කොටස ඔලොක් කරගන්න පුළුවන්. දැන් අපිට මේ කොටස මම මේ ඔලොක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේ කොටස මේ විදිහට ඇඳුමේ අනිත් පැත්තට තියලා වටේට මහගෙන යන්නත් පුළුවන්. මම මෙතනදි මහන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට මහ ගන්නත් පුළුවන්. දැන් මම ඉදිරිපස් සහ පිටපස් පළු දෙකම මේ විදිහට තියලා අපේ උර හිස් මුට්ටුව තමයි කරගන්න ඇඳුමේ. ඉතින් මේ විදිහට දෙපැත්තෙම උර හිස් මුට්ටුව කරගන්න අඟල් භාගයක් මහලා යන ප්‍රමාණයට. ඊට පස්සේ මම මේ විදිහට උර හිසත් ඕලොක් කරගෙන ඇවිල්ලා දැන් අත කොටස් තමයි මේ සම්බන්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අත් කොටස් දෙකත් අත් කඩට සම්බන්ධ කරගන්නවා. ඉතින් මම ඔයගලන්ට කපද්දිම කිව්වනේ මට අඟල් භාගයක් විතර මේක මදි වුණාම අහගෙන යද්දි. ඉතින් ඕගොල්ලෝ ගානට මැනලා හරියටම කපා ගන්න. ඉතින් ඒක මහම් වාසි අඟලක් යන නිසා මට ලොකු ගැටලුවක් උනේ නැහැ ඒ ප්‍රමාණය. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අනිත් අතෙත් අත කොටස අල්ල ගන්නවා. ඉතින් මේ කොටස් දෙක අල්ලගෙන අපිට පුළුවන් මේ කොටස් දෙකත් ඕලොක් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ සයිඩ් මුට්ටුව කරගන්න. දැන් අපි ඊට පස්සේ මේ විදිහට අතේ වාටිය මහ ගන්න. ඉතින් අඟල් භාගයේ බැගින් දෙපාරක් නාවලා මම මහම් වාසි අඟලක් තිබ්බ ඒ ප්‍රමාණය අත් කොටස් දෙකේම මේ විදිහට මහ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අත මූට්ටු කරන්න පුළුවන්. නැත්නම් අපිට මූට්ටු කරලා වුණත් ඊට පස්සේ අපේ වාටිය මහ ගන්න පුළුවන්.
දැන් අපි මේ විදිහට සයිඩ් මූට්ටුව කරගන්නවා. ඉතින් අපි අඟලකම හම්බවාසය තිබ්බනේ. මම මෙතන අඟල් 3 කාලක් වගේ වෙන තැන මහගෙන යන්නේ. මොකද මම ඔයගලන්ට විශේෂ දෙයක් කියලා දෙන්නම්. කුරුත ටොප් මහද්දි මෙන්න මේ විදිහට මුලින්ම අපේ සයිඩ් මූට්ටුව කරගන්න කලින් සයිඩ් හතරම, කියන්නේ ඉදිරිපස පළුවේ කොටස් දෙක සහ පිටුපස පළුවේ කොටස් දෙකම ඕලොක් කරගන්න වෙනම. එතකොට ලස්සනට ෆිනිෂින් එක තියෙනවා. ඕපන් එක තියෙන තැනින්. මම හිතනවා ඒ කියපු දේ පැහැදිලි කියලා. ඉතින් මම මේ විදිහට තමයි ඕලොක් කරගෙන තියෙන කොටස් හතරම. ඊට පස්සේ තමයි මේ විදිහට සයිඩ් මූට්ටුව කරගෙන යන්නේ. ඉතින් මම සයිඩ් මූට්ටුව කරගන්නේ ඉන දක්වා පමණයි. ඕගලන්ට අවශ්‍ය උස දක්වා කරගන්න. මේක අඳින්න පහසු වෙන මම ඉන දක්වා පමණයි මේ විදිහට සයිඩ් මූට්ටුව කරගන්නේ. ඉන දක්වා මහගෙන එතනින් මෙන්න මේ විදිහට නැවත වරක් කිහිපාරක්ම මහලි වෙලා නතර කරගන්න. ඉතින් මම මෙතනදී හරියටම දෙපැත්තේ ප්‍රමාණය තමයි මැනගන්නේ. ඔයගොල්ලොත් මේ විදිහට කරගන්න. ඉතින් ඔය විදිහට තමයි මේ කොටස මහගන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ කොටස මේ විදිහට නවලා මහන්න. ඉතින් ඕගොල්ලෝ ඕලොක් කරේ නැත්නම් මුලදී දැන් ඕලොක් කරලා ඔයගලන්ට මැද්දෙන් කපා ගන්න වෙනවා. ඊට වඩා ලේසි මං කියලා දුන්න විදිය සහ ඒක ගොඩාක් ෆිනිෂින් එකක් තියෙනවා මේ විදිහට ඔයගොල්ලෝ කරොත්. ඉතින් ওই විදිහට අපේ දැන් වැඩිපුර තියෙන අඟල් 3 කාල මෙන්න මේ විදිහට නවල මහගෙන යනවා. යට වාටි ඉඳන්ම දැන් අපේ ඕපන් එක පටන් ගන්න තැනට වෙනකම් මුලින්ම මේ විදිහට මහගෙන එන්න ඕන. ඉතින් ඔන්න ඔතනට මහගෙන ආවට පස්සේ නීඩල් එක ඇතුළට තියලා මෙන්න මේ විදිහට හරව ගන්න. ඊට පස්සේ නැවත වරක් අනිත් කොටසත් ඒ විදිහට නවාගෙන නැවත වරක් යට වාටිය දක්වාම මේ විදිහට මහගෙන එන. ඉතින් මං හිතනවා ගොඩාක් පැහැදිලි කියලා මේක. හරිම ලේසි ඔයගලන්ට බිස්නස් එකක් විදිහට මේ කුරුතා টොප් මහන එක ගොඩක්ම ලාභදායී. ඒ වගේම මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් යනවා. ඉතින් ඔයගලන්ට පොඩි වෙනස්කම් කරන ගම ලස්සන කුරුතා টොප් මහ ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි එහා පැත්තත් මම මහගන්නේ. ඉතින් ඒ කොටස මම ආයෙත් මේකට එකතු කරන්න. ඉතින් මේ ආකාරයටම අපේ එහා පැත්තේ ඕපන් එකත් ෆිනිෂින් කර ගන්නවා. ඊට පස්සේ අපිට ඇඳුමේ වාටිය කොටස තමයි මහගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අඟල් භාගයේ බැගින් දෙපාරක් නවල මහගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඉතින් මෙතන පොඩි කර්ව් හැඩයක් එන නිසා ඔයගලන්ට මහන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගලන්ට දෙපාරක් නවල මහගන්න පුළුවන්. ඉතින් තමන්ට කැමති සහ ලේසි විදිහට කරගන්න පුළුවන් මේක. මේ විදිහට මම මේක පළුවක් තමයි මහගත්තේ. ඉතින් ඒ ආකාරයටම අපිට අනිත් පළුවෙත් යට වාටිය මහගන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට තමයි අපේ කුර්තා টොප් එක මහලි ඉවර කරගන්න. ඉතින් මුලදී වගේ මම නැවතත් මතක් කරනවා අපේ group එක තියෙනවා. WhatsApp group එකක් දැන් අපි හදලා තියෙනවා. ඉතින් ඕගලන්ට ඒකට join වෙන්න පුළුවන්. ඕගලන්ගේ ප්‍රශ්න, ඒ වගේම අදහස් හැමදේම අපිට share කරගන්න පුළුවන්. group එක හරහා ගොඩක් Facebook නෑ කියපු අය වෙනුවෙන් තමයි ඒ group එක හැදුවේ. ඉතින් මගේ Facebook අපේ group එකේ ඉන්නා වගේම මම හිතනවා අපේ WhatsApp group එකේත් කට්ටිය එකතු වෙයි. කට්ටිය සහයෝගයෙන් වැඩ කරයි කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මම හම්බෙන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ලස්සන ඇඳුම් අහන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.